මම දැකපු ලස්සනම තැන තමයි හික්කඩිය මොහොත. එතන ගොඩාක් ලස්සනයි. පළවෙනි වතාවට තමයි මම ඒක දැක්කේ. ඇත්තටම එතන ඒ පාටවල් එතකොට ඒ බීච් එකේ තියෙන දේවල් මගේ ඔළුවේ මාරු විදියට මතකයේ තියෙනවා. මම එතෙන්ට එක්කන් ගියේ ගෙවල් ළඟ මාම කෙනෙක්. ඒ මතකය හරිම සුන්දරයි. ඒ දවස 2010 වෙනි මාසේ 4 වෙනිදා. අම්මා තාත්තා මට ඉස්කෝලේ යන්න කියලා කරදර කරද්දි මම බෑම කියලා එදා නතර වුණා. ඊට පස්සේ මගේ ලොකු අම්මගේ පුතාත් එක්ක සෙල්ලම් කරන්න කියලා ඒගොල්ලෝගේ ගෙදර ගියා. සෙල්ලම් කරද්දී අපි ගත්තේ ඇත්තටම පචිනතුවක් පත්තු කරන්න දෙන්නම ලෑස්ති වෙලා හදලා ඔක්කොම කරලා තියන්න ඕනේ කියලා කිව්වා. මේ ඊට පස්සේ මම තමයි මුලින්ම මගේ ලොකු අම්මගේ පුතා කිව්වා එයාට දෙන්න කියලා. නෑ මම කිව්වා මමනේ හැදුවේ මම පත්තු කරන්න මුලින්ම වෙඩිල්ල කියලා. ගහක රවුමක් ඇඳලා ගහේ රවුමට ටාගට් පිටි තියන්න තමයි අපි හැදුවේ. මුලින්ම වෙඩිල්ල මම පත්තු කරේ. ඇත්තටම ලොකු අම්මගේ පුතා ඇවිල්ලා නැතින කල්ලට ගිනි කුලක් තියලා ගියා. මම කෙලින් අල්ලන් හිටියා ගහේ රවුමට. ඩෝන් ගන්න සද්දෙත් එක්කම මගේ ඇස් දෙක එකපාරටම අඳුර වෙලා ගියා. මම අම්මට කියන්න එපා කියලා කෑ ගැහුවා. මට එච්චරයි මතක. ඇත්තටම මම හැරිදි මම ගිහින් හොස්පිටල් එකේ ડોක්ටර්ලාගේ සද්ද එතකොට එක මැෂින් සද්ද විතරයි මට ඇහුනේ. මම ගොඩක් නැගිටින්න බැලුවා. මම හිතුවා මේක මට හීනයක් වෙන්නේ නැති කියලා නැගිටින්න බැලුවා ඒත් මට නැගිට ගන්නවත් මොනවද දන්නේ. මම මොකක්ද උනේ කියලා කල්පනා කර හිටියා. මගේ නම අසංක ප්‍රේමතිලක. මට අවුරුදු 37යි. මගේ මුල්ගම පොළොන්නරුවේ මින්නේරියේ. මම දැනට ජීවත් වෙන්නේ ජායල. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම මම ලංකාවේ පෞද්ගලික බැංකුවක දුරකථන ක්‍රියාකරු හැටියට වැඩ කරනවා. මම අවුරුදු 12 තමයි රත්මලාන අංගවිද්‍යාලයට ගියේ. මම හෙට යනකොට මම මානසික ගොඩක් වැටිලා හිටියේ. නමුත් ඒකේ හිටපු ටීචර් කෙනෙක් මට උගන්වන්න දෙද්දී අයත් දුෂාබයිත කෙනෙක්. මම බැලුවා ඒගොල්ලෝ හැම ළමයෙකුටම උගන්වනවා. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ වගේ ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. මමත් හිතාගත්තා මමත් සාමාන්‍ය මිනිස්සෙක් වගේ. ඒ කියන්නේ මේ ලෝකේ කොහොම හරි ජයග්‍රහණය කරන්න ඕනේ කියන එක මගේ ඔළුවේ වැඩ කරා. එතනින් පස්සේ මගේ අධ්‍යාපනයේ රත්මලාන විද්‍යාලයෙන් ඉවර වෙලා මම බ්ලයින්ඩ් ෆෙඩරේෂන් කියන ආයතනයේ දුරකථන ක්‍රියාකරු පාඨමාලා වැඩ ඇරුවා. අසංක, ඔයාගේ ජීවිතේ සතුටුම අවස්ථා මොනවාද? මගේ ජීවිතයේ සතුටුම අවස්ථා ඇත්තටම මගේ වයිෆ්ට මගේ පුතා හම්බෙච්ච එක තියෙනවා. ඊට අමතරව මගේ රැකියාව ගැන මම ගොඩක් සතුටුයි. ඇත්තටම ඒ රැකියාව නිසා මම කොළඹ හදපු ගේ ඒ වගේ දේවල් නිසා මම ගොඩක් ජීවිතේ විඳිනවා. මගේ ජීවිතේ කතාව මෙච්චර කෙටි නෑ. මගේ ජීවිතේ කතාව ගොඩක් දිගයි. මම වගේම ආබාධිතයි ඇති මේ වීඩියෝ එක අහන්න බලන මම හැමෝටම ආරාධනා කරනවා Heart Right Foundation එකත් එක්ක එකතු වෙන්න කියලා. ඔයගොල්ලෝ වෙනුවෙන් ගොඩාක් දේවල් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මම අසංක ප්‍රේමතිලක Heart Right ආබාධිත වැඩසටහන් ප්‍රමුඛ.